නමක්ගේ පාත්‍රයක් පහන් සිතින් ඉවත් කළොත් එහෙම වැටිලා තියෙන පාත්‍රයක් එහි පුණ්‍ය විපාකේ කල්ප ලක්ෂයක් එනවා කියලා. යම්කිසි බෝධීන් වහන්සේ නමක් නපුරු හිතකින් යම්කිසි කෙනෙක් නියපොත්තෙන් හරි හීරුවොත් එයා අනිවාර්යයෙන් ඊළඟ ජීවිතේ නිරය යනවා කියලා තියෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් බෝධීන් වහන්සේලා විශේෂයි අපි කටයුතු කරන විදිය ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද බෝධීන් වහන්සේලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ නේත්‍රයෙන් පිදුම් ලබන ඒ වගේම දෙව් බඹුන්ගෙන් පිදුම් ලබන උත්තම වෘක්ෂයක්. ඒ වගේම සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම සම්බුදු වෙන්නේ බෝධි වෘක්ෂයක් යට. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේලාගේ ජීවිත හැම එකම ඊළඟට බුදුරජාණන් වහන්සේ මව් කුසෙන් ඉපදෙන වෙලාවෙමයි බෝධීන් වහන්සේ පැන නගින්නේ. මොකක් හරි විශේෂයක් තියෙනවා. ඉතින් ඒ නිසා බෝධීන් වහන්සේලා සම්බන්ධව සැලකිලිමත් වෙන්න ඕන. ඒ නිසා දැන් අද කාලේ බෝධි පූජා ගැනත් ඔය